අපි හිගන්න එක උදාහරණයකට ගමු. ඔයාගේ ගෙදරට දවසක් හිගන්නෙක් ආවා කියලා හිතන්න. ඔයා එදා හිගන්න ගැන අවධානය දීලා එයාට 50ක් දෙනවා. මෙන්න මේ මිනිස්සයන් දෙවනි දවසෙත් ඇවිල්ලා. එදත් ඔයා 50ක් දෙනවා. ඔහොම හිගන්නා සල්ලි ලැබෙන නිසා පුරුද්දට දිනපතාම ඔයාගේ ගෙදරට එන්න ගත්තා. දැන් ඔයාට මේක කරදරයක්. දැන් මේත නතර කරගන්න ඔයා මොකද කරන්නේ? හිගන්නා ආයි දවසක් ඇවිත් ගෙදර ගේට්ටුවට තට්ටු කළාම ඔයා ඇහුන්නේ නෑ වගේ, ගෙදර කවුරුත් නෑ වගේ මුකුතම රියැක්ෂන් එකක් නොකර ඉන්නවා. ටික වෙලාවක් බලලා හිගන්නා හැරිලා යනවා. ඊළඟ දවසේ එයා ආයෙත් එනවා. ඇවිත් ගෙට්ටුවට තට්ටු කරනවා. එදත් ඔයාගෙන් රියැක්ෂන් එකක් නෑ. ටිකක බලලා එයා හැරිලා යනවා. ඔහොම එයා ටික දවසක් එනවා. ගෙට්ටුවට තට්ටු කරනවා. ඔයාගෙන් රියැක්ෂන් එකක් නෑ. ඊට පස්සේ හිගන්නාම ඔයාගේ ගෙදරට එන එක නතර කරලා දානවා. ඔයාගෙන් රියැක්ෂන් එකක් නැති නිසා. ඔන්න ඔය පාවිච්චි කරනවා. තියරියම තමයි අපි අර මනසට පීඩාකාරී, කරදරකාරී සිතුවිල්ලක් එනකොටත් කරන්න ඕන. ඒ සිතුවිල්ලට හිතට එන්න දෙන්න. ඔයා ඒ සිතුවිල්ල දිහා හිස බැල්මෙන් බලාගෙන ඉන්න. ඒ සිතුවිල්ලට බය වෙන්නවත්, දුක වෙන්නවත් එපා. ඒ කියන්නේ ඒ සිතුවිල්ල ගණන් ගන්න එපා, එකට ප්‍රතිචාර දක්වන්න එපා. ඔයා ඒකට රියැක්ෂන් එකක් කරොත් ඒ සිතුවිල්ල ආයි හිතට එනවා. ඒක කොයිතරම් පීඩාකාරී, අපි ඒ ගැන කාරී සිතුවිල්ලක් වුණත් ඒකට කිසිම විදියකට බය, දුක වගේ ප්‍රතිචාර දක්වන්න එපා. ඒක හරියට වාහනයක යද්දී පාර දෙපැත්තේ තියෙන ගස්, මිනිස්සු, ගොඩනැගිලි දෙකක් ඒ රූප සංඥාවලට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්න නෑනේ. ඒව දිහා බලන්න හිස බැල්මෙන්. ආන්න ඒ වගේ හිතට එන ඒ සිතුවිල්ල දිහා හිස බැල්මෙන් බලන්න ඉන්න. මුලින්ම මේක කරන්න ටිකක් අමාරු වෙයි. මොකද මේ එන සිතුවිල්ල ගොඩක් පීඩාකාරී, අසහනකාරී එකක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා පොඩ්ඩ පුරුදු කරන්න. එතකොට හිතට පීඩාකාරී සිතුවිල්ලක් එනකොට එකට අනවශ්‍ය බයක්, දුකක් ඒවා සිද්ධ වෙනවා. පීඩනයක් ඔයාට නොදැනෙවි. ඒක හිතට එන නිකම් සිතුවිල්ලක් බව ඔයාට දැනෙවි. ඉතින් ඔයා ඒ සිතුවිල්ලට රියැක්ෂන් එකක් නොකරන නිසා ක්‍රමානුකූල හිතට එන එක නතර වේවි. සුබ දවසක් හැමෝටම. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම යන්න. ස්තුතියි.